මට තිබුණා මගේ නම නාතර කතාවක්. ඒක හරියට නෙල්ලි වගේ. තිත්තයි. හැබැයි රසයි. මං එයාට ආදරේ කරන්න පටන් ගත්ති මං දැනන් හිටියා. එයා මට අයිති වෙන්නේ නැහැ කියලා. ඒක හරි අමාරුයි නේද? තමන්ගේ නොවන හිතකට පණ ඇරලා ආදරේ කරන එක. එතකොට අපි අපිට දුරින් හිටියේ. මට මතකයි එයා ඉස්සර නිතර එයාට කතා නොකරන එකට මායික රණ්ඩු වෙනවා. එයාට වෙලාවත් දෙන්නේ නැති එකට රණ්ඩු වෙනවා. රණ්ඩු කරලම හිතෙන් කොටසකුත් එයා හොරෙන් ගනිද්දි මං එයාට හුඟක් බැඳිලා ඉවරයි. අපි එකට සින්දු ඇහුවා. ඒක හරි අපූර්ව විදිහකට ඇහුවේ. අහන්න ඕන සින්දුව මම එයාට යවනවා. 1යි 2යි 3යි කියලා අපි එක සැරේ ප්ලේ කරලා මොන දිහා බලාගෙන අහගෙන ඉන්නවා. හිත රිදෙනම කෑල්ල තමයි. ඒක සමහර වචන හිත පසාරු කරම් හිත පතුලෙම වදින එක. ඒ වහල දුක වැඩි වුණාම කඳුල ඇවිල්ලා මං හොරේ පියත ගන්නවා. සමහර වෙලාවට එයා ඒව දකිනවා. එයාගේ හිතට මට වෛර කරන්න ඕනි සාධක ගොඩක් දීලා සමහර තැන්වලදී මං එයාගෙන් ඈත් වෙනවා. ඒක රිදුන තමයි. ඒත් එක දවසක ඇත්තටම මං වෙනුවෙන් ආවා. මගේ වෙන්න විතරක් අපි දෙන්නගේ කතාව පටන් ගන්නවා. මගේ වෙන්න විතරක් ආවා. ඒත් එයාට හැමදාම මං ගාව රැඳෙන්න හේතු කාරණා තිබුණේ නැහැ. ඒක රිදෙනවා නේද? මිනිහෙක්ට තමන් ගාව රැඳෙන්න ජීවත් වෙන්න හිතේ ආදරේ ප්‍රබල නැහැ කියලා දැනෙන එක. ඔව්. එදා මම මැරුණා.